සාලෙට එද්දී අක්කා යන්න ලෑස්ති වෙලා යුනිෆෝම් එක පිටින් සෝෆා එකේ ඉඳගෙන මේස් දානවා. අක්කා අසල්වැසි නිවසක පදිංචි වුණත් අපේ ගෙදර හැමෝම එක්ක හරිම හිතවත්. ඇය නර්ස් කෙනෙක් විදියට වැඩට යද්දි තියෙනේ පෞරුෂයට මට කොහොමත් ආසයි. එදා අක්කා කකුලක් උඩ කකුලක් තියාගෙන මේස් දාන විදිය දැක්කම මට මොහොතකට ඒ දෙස බලාගෙන ඉන්න හිතුණා. අක්කාගේ සුදු යුනිෆෝම් එකට ඇය හරිම ලස්සනයි. මං එහෙම බලාගෙන ඉද්දි අක්කා එකපාරම මගේ දෙස බැලුවා. මොනාද මල්ලි මේ බලන් ඉන්නේ කියලා hina වෙලා ඇහුවම මට කර කියා ගන්න දෙයක් නැති වුණා. මම ලැජ්ජාවෙන් වගේ අහක බලාගෙන නෑ අක්කි අක්කාද හරිම ලස්සනයි ඒකයි බැලුවේ කියලා ෂේප් එකේ බාත්රූම් එක පැත්තට ගියා. කොහොම හරි ලෑස්ති වෙලා ඉස්කෝලේ ගියාට මගේ හිතේ තිබුණේම අක්කා ගැන. පළවෙනි පීරියඩ් එකේ ඉඳන්ම මගේ හිතේ මැවුනේ අක්කා යුනිෆෝම් එක පිටින් ඉන්න විදිය. ඔහොම මනෝපාරක් ගහගෙන ඉද්දි තමයි පන්තියට සෙක්ෂන් හෙඩ් ආවේ. ෂෙහාන් කියලා අපේ යාළුවෙක්ව සර් අල්ලගත්තා. හොරෙන් ෆෝන් එකක් පාවිච්චි කරලා කියලා. පස්සේ තමයි දැනගත්තේ මූ ඉස්කෝලේ කෙල්ලන්ගේ වීඩියෝ හොරෙන් අරන් කියලා. ඒ සිද්ධියෙන් මගේ හිතටත් පොඩි බයක් ආවා. ඇයි මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ කියලා මට හිතුණා. එදා හවස මම ගෙදර ඉද්දි අක්කා ඩියුටි ඔෆ් වෙලා එන වෙලාව. මට ඕන වුණා අක්කා එක්ක කතා කරන්න. මම හිමින් අක්කාගේ කාමරේ පැත්තට ගියා. අක්කා ඇඳේ හාන්සි වෙලා ෆෝන් එක බලනවා. ඇය හරිම මහන්සි පාටයි. මම අක්කාගෙන් ඇහුවා අද ගොඩක් වැඩ තිබුණද කියලා. අක්කා කිව්වා බස් එකේ ඉද්දි වුණු කරදරයක් ගැන. බස් එකේ ඉන්න සමහර අසහනකාරී මිනිස්සු නිසා අක්කා වගේ නර්ස්ලා කොච්චර අපහසුතාවයට පත් වෙනවද කියලා මට හිතුණා. අක්කා කිව්වා අපි මේ යුනිෆෝම් එක ඇඳම මිනිස්සු හිතන්නේ අපි සෙල්ලම් බඩු කියලා මල්ලි. ඒත් අපිටත් හැඟීම් තියෙනවා. අපිත් මිනිස්සයෝ කියලා. ඒ වෙලාවේ අක්කාගේ ඇස්වල තිබුණේ ලොකු කලකිරීමක්. මට අක්කා ගැන ලොකු ආදරයක් සහ ගෞරවයක් ඇති වුණා. රෑ වෙද්දි මම මගේ කාමරේට වෙලා කල්පනා කර හිටියේ. අක්කා මේස් ගලවලා යුනිෆෝම් එක පිටින්ම නිඳ ගිහින් ඉන්න හැටි මම මීට කලින් දවසක දැකලා තිබුණා. ඒ වෙලාවේ නේ අමුතු සුවඳට මම හරිම ආසයි. ඇයගේ ලස්සන කකුල්, පිරිසිදු බව මේ හැමදේම මගේ හිත ඇද ගන්නවා. පහුවදා උදේ මම සාලෙට ඉද්දි අක්කා ආයෙත් වැඩට යන්න ලෑස්ති වෙනවා. මම හිමින් අක්කා ළඟට ගිහින් කිව්වා අක්කේ ඊයේ වුණ දේවල් ගැන හිතන්න එපා. මම ඉන්නවනේ කියලා. අක්කා මගේ දිහා බලාගෙන ලස්සන හිනාවක් දාලා මගේ ඔළුව අත ගෑවා. මල්ලි දන්නව නේද මම මල්ලිට කොච්චර ආදරෙයිද කියලා? අක්කා ඇහුවා. ඒ බැල්මින් මට තීරුණා අපේ හිතේ තියෙන මේ බැඳීම වචනවලට වඩා ගැඹුරුයි කියලා. එදා ඉඳන් මම අක්කගේ ලෝකේ දකින්න උත්සාහ කරා. ඇයිගේ මහන්සිය, ඇයිගේ සතුට මේ හැම දෙයකදීම මම අයට ලං වුණා. එදා අක්කා මගේ ඔළුව අතගාලා කරපු විහිළුවෙන් පස්සේ මගේ හිතේ තිබුණේ අමුතුම හැඟීමක්. අක්කා දන්නවා මම ඇය ගැන රහසින් ආශාවෙන් ඉන්න වග. ඒත් ඇය ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මට තවත් ලංගුණ එක මට පුදුමයක් වුණා. එදා හවස ගෙදර කවුරුත් හිටියේ නැහැ. අම්මයි නංගී පන්සලේ පින්කමකට ගිහින්. තාත්තා කඩේ වහලා ඉද්දි රෑ වෙනවා. මම මගේ කාමරේට වෙලා අක්කා ගැන හිත ඉද්දි තමයි අක්කා ඩියුටි ඉවර වෙලා ගෙදර ආවේ. ඇය කෙලින්ම මගේ කාමරේට ආවා. තාම යුනිෆෝම් එක පිටින්මයි. දාඩියට තෙත්තුණු ඇයගේ මුහුණේ තිබුණි මාරම කාමුක පෙනුමක්. මල්ලි තනියමද? අක්කා ඇහුවේ හරිම සරාගී හඬකින්. මම ඇඳෙන් වාඩි වුණා. අක්කා මගේ ළඟටම ඇවිත් මගේ මූණ අල්ලගත්තා. මම දන්නවා මල්ලි ඔයා මගේ මේ යුනිෆෝම් එකට මගේ මීස් වලට කොච්චර ආසද කියලා. ඒක වරදක් නෙවෙයි. ඒක ඔයාගේ හැටි. ඇයි එහෙම කියලා ඇඳී හාන්සි වෙලා කකුල් දෙක මගේ පැත්තට දික් කරා. මහන්සි මල්ලි මේ මීස් දෙක ගලවලා මගේ කකුල් දෙක පොඩ්ඩක් පිරිමදින්නකෝ. අක්කා ඇස් දෙක පියාගෙන කිව්වා. මම විවුලන දෑතින් අක්කාගේ සුදු මීස් දෙක හිමින් ගලවන්න ගත්තා. ඒ වෙලාවේ ඉනී දාඩිය මිශ්‍ර සුවඳට මගේ මුළු ඇඟම පන ගැන්වුණා. අක්කාගේ රෝස පාට යටිපතුල් දකිද්දි මට ඉබේටම ඊව සිප ගන්න හිතුණා. මම අක්කාගේ කකුල් දෙක පිරිමදිද්දි ඇය සිහින් හඬින් කෙඳිරි ගෑවා. ඔහොම තමයි මල්ලි. තව ළඟට ඉන්න. අක්කා මාව ඇය දෙසට ඇදලා ගත්තා. ඇයගේ හුස්ම මගේ බිල්ලේ වදිද්දි මට ලෝකයම අමතක වුණා. අක්කා මගේ ඔළුව ඇයගේ පපුවට තද කරගත්තා. ඒ උණුසුම, ඒ ගැහෙන හද ගැස්ම මට දැනුණා. මල්ලි මේක අපි රහසක්. කාටවත්ම කියන්න එපා. අක්කා මගේ කනට කරලා රහසින් කිව්වා. ඇයි එදා මට දුන්නේ මම කවදාවත්ම නොලබපු අත්දැකීමක්. ලිංගිකත්වයට හා ගිය අසම්මත වුණත් හරිම ආකර්ශනීය බැඳීමක් එතන තිබුණා.
අක්කාගේ ආදරය සහයි සරාගී බව මගේ ජීවිතය අමතක නොවන මතකයක් වුණා. ඉදාරෑ අපි දෙන්න අතර සිද්ධ වුණු දේවල් වචනවලින් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. අක්කා නර්ස් කෙනෙක් විදියට කොච්චර කාර්යබහුල වුණත් මගේ ළඟදී ඇය හරිම ආදරණීය පින්වතියක් වුණා. අක්කා මගේ පපුවට ඔළුව තියාගෙන ඉන්නකොට මට දැනුනේ මුළු ලෝකේම නතර වෙලා වගේ. අක්කාගේ යුනිෆෝම් එකේ දාඩිය සුවඳයි, එයා පාවිච්චි කරන ලෝෂන් එකේ සුවඳයි මුළු කාමරේම පිරීලා තිබුණා. මල්ලි, ඔයාට බය හිතුණද? අක්කා හිමින් ඇහුවේ මගේ දිහා බලාගෙන. මම මුකුත් නොකිය අක්කගේ අත තදින් අල්ලගත්තා. අක්කා hina වෙලා ඇඳින් ඉඳගෙන එයාගේ කොණ්ඩේ පිටිපස්සට කරලා බැන්දා. ඒ වෙලාවේ එයාගේ බෙල්ලේ තිබුණ දාඩිය බින්දු දිලිසෙන හැටි මං ආසාවෙන් බලාගෙන හිටියා. අක්කා ආයෙත් මගේ ළඟට ලං වෙලා මගේ කනට රහසින් කිව්වා, "මම දන්නවා. ඔයා අද දවසම බලාගෙන හිටියේ මේ මොහොත වෙනකන් කියලා. මමත් එහෙමයි මල්ලි." අක්කා එහෙම කියලා මගේ ඇස් දෙක දිහා බලාගෙනම හිමින් එයාගේ යුනිෆෝම් එකේ උඩ බොත්තම් දෙකක් ගැලෙව්වා. ඒ වෙලාවේ මගේ හදවත ගැහෙන සද්දේ මටම ඇහෙනවා. අක්කගේ සුදු යුනිෆෝම් එක ඇතුලෙන් පෙනුනේ රුව මාව තවත් උමතු කළා. ඒ තක්කා මාව පාලනය කළේ හරිම ආදරණීය විදියට. අදට මේ ඇති. වැඩිය දඟ කරන්න එපා. අක්කා මගේ කමුලට පුංචි හාදුවක් දීලා ඇඳින් නැගිට්ටා. ඇයි යනකොට මං ඇයිගේ ලස්සන යුනිෆෝම් එකේ පිනුම දෙස බලාගෙන හිටියේ පුදුම ආසාවකින්. අක්කා දොරගාවට ගිහින් හැරිලා බලලා, "හෙටත් මං එනවා. ලෑස්ති වෙලා ඉන්න" කියලා ඇහැ කිඟි කරලා ගියා. එදා රෑ මම නිදාගත්තේ හරිම සතුටින්. අක්කා මගේ ජීවිතේට ආවේ නිකම්ම නර්ස් කෙනෙක් විදියට නෙවී. මගේ හීන සැබෑ කරන සුරංගනාවියක් විදියට. අපේ මේ රහස් සම්බන්ධතාවය දැන් හැමදාම රහසින් ගලාගෙන යනවා. අක්කා වැඩට ගිහින් එනකන් මං දැන් හැමදාම මග බලාගෙන ඉන්නවා. අක්කා එදා හිමින් ඇඳින් නැගිටලා මගේ දිහා බලාගෙන hina වුණු ඒ බැල්ම මගේ හිතේ අදටත් ඇඳිලා තියෙනවා. ඇය ඇගේ යුනිෆෝම් එක පිළිවෙලක් කරගෙන කාමරේ දොරගාවට ගිහින් ආයෙත් හැරිලා බැලුවා. "මල්ලි, අද වුණු දේවල් අපේ රහසක් විතරයි නේද?" ඇය ඇහුවේ මගේ හදවතම නතර කරවන තරම් ආදරණීය බැල්මකින්. මම ඔළුව වනලා "ඔව්" කියලා කිව්වා. ඇය කාමරෙන් පිට වුණේ මගේ හිතේ ලොකු කුතුහලයක් සහ බලාපොරොත්තුවක් ඉතිරි කරලා. එතෙන් පටන් හැමදාම හවසට අක්කා ඩියුටි ඉවර වෙලා එනකම් මම සාලේ ඉඳගෙන මග බලන් ඉන්නවා. අක්කා ගෙදර ඇවිත් එයාගේ කාමරයට ගිහින් ටික වෙලාවකින් මට පණිවිඩයක් එවනවා. ඒ හැම මොහොතක්ම මට මාරම කුතුහලයක් ගෙනාවා. සමහර දවස්වලට අක්කා එයාගේ නර්ස් යුනිෆෝම් එකේ දාඩිය ගෑවුණු මේස් දෙක ගලවන්න මට කතා කරනවා. ඒ වෙලාවට මම ඇගේ පාමුල ඉඳගෙන ඒ සුවඳ විඳින ගමන් ඇගේ කකුල් පිරිමදිනවා. අක්කා ඇස් දෙක පියාගෙන ඒ සැප විඳින හැටි දකිද්දි මට දැනින්නේ මම ලෝකී වාසනාවන්තම මල්ලි කියලා. තවත් දවසක අක්කා ඇගේ යුනිෆෝම් එකේ අලුත් රහස් මට පින්නුවා. ඇය නර්ස් කෙනෙක් විදියට කොච්චර වගකීම් සහගත වුණත් මගේ ඉස්සරහදී ඇය හරිම සරාගී සහ ආදරණීය චරිතයක් වුණා. මම ඇගේ ඊරුවට, ඊ සුවඳට සහ ඊ ස්පර්ශයට කොච්චර ඇබ්බැහි වුණාද කියනවනම් දැන් මට ඇය නැතුව ඉන්න බැරි තරම්. අපි මේ රහස් සම්බන්ධතාවය දැන් මාස කිහිපයක් තිස්සේ කාටවත්ම නොදැනී ගලාගෙන යනවා. අසල්වැසි මල්ලි කෙනෙක් විදියට මම ඇගේ ගෙදරට යන්නේ එක කාටවත් සැකයක් වුණේ නැහැ. ඊටි 4 බිත්තිය ඇතුලේ සිද්ධ වෙන දේවල් දන්නේ අපි දෙන්න විතරයි. අදටත් මම ආසම දී තමයි අක්කා ඩියුටි ඕෆ් වෙලා ආපු ගමන් ඊ යුනිෆෝම් එක පිටින්ම මව බදාගෙන දෙනේ උණුසුම් හාදුව. ඊ සුවඳ මව වෙනම ලෝකයකට අරන් යනවා. අක්කා මගේ පපුව උඩ ඔළුව තියාගෙන ඉන්නකොට මට දැනුනේ මුළු ලෝකයම නතර වෙලා වගේ. අක්කගේ යුනිෆෝම් එකේ දාඩිය සුවඳයි, එයා පාවිච්චි කරන ලෝෂන් එකේ සුවඳයි මුළු කාමරේම පිරීලා තිබුණා. මම හිමින් අක්කගේ කෙස් රොදක් අත ගෑවා. අක්කා හිමින් ඇස්සැරලා මගේ දිහා බැලුවේ හරිම ආදරණීය බැල්මකින්. "මල්ලි, ඔයා දන්නවද මං කොච්චර වෙලාවක් බලාගෙන හිටියද මේ වගේ නිදහස් මොහොතක් ලැබෙනකම් කියලා?" අක්කා එහෙම අහද්දි මගේ හිතට ලොකු සතුටක් දැනුණා. අක්කා හිමින් ඇඳෙන් නැගිටලා එයාගේ කොණ්ඩේ පිටිපස්සට කරලා බැන්දා. ඒ වෙලාවේ එයාගේ සුදු බිල්ලේ තිබුණ දාඩිය බින්දු ලාම්පු එළියට දිලිසෙන හැටි මං ආසාවෙන් බලාගෙන හිටියා. අක්කා ආයෙත් මගේ ළඟට ලං වෙලා
එයාගේ දනහිස මගේ ඇඟී ගෑවෙන විදිහට වාඩි වුණා. මල්ලි, මං හෙට ඩියුටි යන්නේ නයිට්. එතකොට මම ඉද්දි අනිද්දා උදේ වෙයි. එදාටත් ඔයා මෙහිම මග බලාගෙන ඉන්නවද? අක්කා එහෙම ඇහුවි මගේ ඇස් දෙක දිහාම බලාගෙන. මං අක්කගේ අත තදින් අල්ලගෙන "ඔව් අක්කේ, මං හැමදාම බලාගෙන ඉන්නවා" කියලා කිව්වා. අක්කා hina වෙලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. ඒ ස්පර්ශය මගේ මුළු ඇඟම කිලිපොලා යවන්න සමත් වුණා. අක්කා නැගිටලා දොරගාවට ගිහින් හැරිලා බලලා "එහෙනම් මම යනවා. අනිද්දා උදේට අපිට ගොඩක් වෙලාව තියේ" කියලා ඇහැ කිඟි කරලා රහසින් වගේ කියලා කාමරෙන් පිට වුණා. අක්කා ගියාට පස්සේ මං ඇඳේ වැතිරිලා ඒ සුවඳ විඳිමින් හිටියා. අක්කා නර්ස් කෙනෙක් විදියට කොච්චර වගකීම් සහගත වුණත් මගේ ඉස්සරහදී ඇය හරිම සරාගී සහ ආදරණීය පෙම්වතියක් වුණා. මම දැන් මග බලන් ඉන්නේ අනිද්දා උදේ අක්කා ආයෙත් සුදු යුනිෆෝම් එක පිටින්ම මගේ ළඟට එන මොහොත වෙනකම්. අක්කා කාමරෙන් පිට වෙලා ගියාට පස්සේ මට දැනුනේ මම හීනයක ඉන්නවා වගේ. අක්කාගේ යුනිෆෝම් එකේ සුවඳයි, එයාගේ සරාගී ස්පර්ශයයි තාමත් මගේ ඇඟට දැනෙනවා. මම දන්නවා දැන් අපේ ජීවිත කලින් වගේ වෙන්නේ නැහැ කියලා. අක්කා සහ මල්ලි කියන ඒ සාමාන්‍ය බැඳීමට එහා ගිය වචනවලට හසු නොවන ආකර්ශනීය රහසක් දැන් අපි අතර තියෙනවා. පහුවදා උදේ මම ඇහැරුණි අක්කා ආයෙත් වැඩට යන්න ලෑස්ති වෙන සද්දෙට. මම සාලෙට ඉද්දී අක්කා සුදු යුනිෆෝම් එක පිටින් සෝෆා එකේ වාඩි වෙලා සපත්තු දානවා. මම එයා දිහා බලද්දී අක්කා හොරෙන් මගේ දිහා බලලා ලස්සන හිනාවක් දැම්මා. ඒ හිනාවේ තිබුණේ ඊයේ රෑවුණු දේවල් මතකයි නේද කියන පණිවිඩයයි. "මල්ලි, මම යනවා. පරිස්සමින් ඉන්න." අක්කා එහෙම කියලා ගේට්ටුවෙන් එළියට ගියේ මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඉතිරි කරලා. අක්කා වැඩ කරන හොස්පිටල් එකේ ඉද්දී එයා කොච්චර කාර්යබහුල වුණත් මට වරින් වර කෙටි පණිවිඩ එවනවා. ඒ හැම පණිවිඩයකම තිබුණේ අපි දෙන්න අතර තියෙන රහසිගත ආදරයයි. අක්කා ඩියුටි ඕෆ් වෙලා ඉන හැම දවසකම මම මග බලන් ඉන්නේ එයාගේ විහිස නිවන්න. සමහර දවස්වලට අක්කා ඇවිත් එයාගේ නර්ස් යුනිෆෝම් එක පිටින්ම මගේ කාමරයට එනවා. එයාගේ පෞරුෂයට මම කොහොමත් ආසයි. ඇය මගේ ළඟ ඉඳගෙන එයාගේ රාජකාරී ජීවිතය ගැන කියද්දි මම ඇයගේ සුදු දෑත් පිරිමදිමින් ඇයට සවන් දෙනවා. දැන් අපි මේ රහස් සබඳතාවයට මාස කිහිපයක්. අසල්වැසියන් හෝ ගෙදරාය කිසිම දෙයක් දන්නේ නැහැ. ඒතී 4 බිත්තිය ඇතුලේ අපි දෙන්නා බෙදාගන්නේ සරාගී සහ ආදරණීය මොහොතවල් අපේ ජීවිතවල සුන්දරම මතකයන් බවට පත්වෙලා. අක්කා කියන්නේ මගේ හීන සබයා කරපුයි ලස්සන හිදියයි. ඇයගේ ආදරය මගේ ජීවිතයට අමුතුම ආලෝකයක් ගෙනාවා. අපි මේ රහසිගත ආදර කතාව මෙතනින් අවසන් වුණත් අපේ ජීවිත ඇතුලේ ඊ බැඳීම හැමදාටම අලුත් වෙමින් පවතිනවා.